මෙම වැඩසටහන තුළ විශේෂයෙන්ම මේ සතුව තියෙන කොරල් සම්පත ආරක්ෂා කර ගැනීම කියන කාරණය සමග තමයි මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මම සම්බන්ධ වුණු නිසා සහ මේ සම්බන්ධයෙන් අපි අවස්ථා ගණනාවකදී විවිධ යෝජනා ඉදිරිපත් කළා. ඒ අනුව මම හිතනවා මේ වැඩසටහන ආරම්භ වීමත් එක්ක මේ සියලු ආයතන සම්බන්ධ වෙලා විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ඒ වගේම ප්‍රජාව සහ අනිකුත් සම්බන්ධිත ශ්‍රේෂ්ඨයන් සියලු දෙනා එකතු වෙලා මේ කාර්යය ඉටු කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ක්‍රියාකාරකම් අපි සමාජයට මේ කොරල් පනොත් පරිසර අධිකාරිය ක්‍රියාත්මක කරනවා. සහ ඒ අංශවලින් මේ ආයතන වලින් ලැබිය යුතු දායකත්වයේ කුමක්ද? ඒ සඳහා තියෙන අවස්ථා මොනවද? ඒ සඳහා තියෙන බාධක මොනවද? ඒ සඳහා තියෙන ගැටලු निराකරණය කරගන්නේ කෙසේද? මෙන්න මේවත් එක්කම ප්‍රායෝගික වැඩමුළුවක් විදිහට තමයි අද දවසේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. දැන් එම නිසා ඒ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා අපත් සමග එකතු වුණ අපේ විතර සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අපේ අධ්‍යක්ෂතුමා, ඒ වගේ මේ වැඩසටහනේ සම්බන්ධීකාරක ආචාර්ය සඳන් පෙරේරා මහත්මයා. Thank you so much. ඒ අනුව පිජන් අයිලන්ඩ් එකට පිටින් අපි හඳුනා ගන්නවා තව ප්‍රදේශ 3ක් මේ මුහුදු දර්ශනය තුල locally managed marine areas විදිහට අපි දැනට හඳුනා ගන්නවා. ඒ කියන්නේ අපි මේ තුල මේ ප්‍රදේශයේ local එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව මේ පරවල ආරක්ෂකයෝ විදිහට හඳුනා ගැනීමෙන් සහ ඒගොල්ලන්ව සවි බල ගන්නමින් කටයුතු කරන්න බලාපොරොත්තු